හැමෝටම පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි උදෙන්ම වැඩ. චාන් මොකටද? මේ වතුර ලයින් ටික ගහන්න. වතුර ලයින් ටික ගහගෙන යනවා. අපි මේ PVC ටික එහෙම අරගෙන ආවා. දැන් ඉතින් හැම තැනම ලස්සනට පිළිවෙලක් කරගෙන ඔන්න සඳගිරි සෑ භූමිය අපි ලස්සනට දැන් හදාගෙන යනවා. මේ තමයි අපේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන. දැන් අපි ටිකෙන් ටික සම්පූර්ණයෙන් පිළිවෙලක් කරගෙන යන ගමන්. මෙතන අපිට තියෙනවා වැඩ කීපයක් කරන්න. මේ තමයි අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් පළරුහ බෝධීන් වහන්සේ. නුවර ගොඩක් සීතලයි. ඉතින් හන්තාන අතිශයින්ම සීතලයි. ඒක නිසා බෝගස් වියලි කලාපීය ශාකයක්. ඒක නිසා වර්ධනය වීම ටිකක් හිමින් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ වෙනකොට අවුරුදු 9ක් විතර වෙනවා මේ බෝධීන් වහන්සේට. මේ තමයි බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන. අපි දැන් මේකේ ඔක්කොම තන පිඩලි අවිධිමත් මීට අවුරුදු 4කට විතර කලින් අල්ලපු ඔක්කොම අයින් කරලා අපි මේ පිච්ච පඳුර එහෙම ලස්සන කට් කරලා මෙතන දෙපැත්තේ ලස්සනට මල් පිපෙන මල් ටිකක් දාගෙන බෝධීන් වහන්සේ ළඟ ස්වාභාවික විදිහට තමයි හදන්නේ. මේ තැන්වල අපි රන් වැටවල් එහෙම සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ. මම අකමැතිම දෙයක් තමයි රන් වැටවල් හිටවීම කියන එක. එතකොට මෙතන බෝධීන් වහන්සේ ළඟ අපි මේ සතියේ වැඩ ඉවර කරන්න බලාපොරොත්තු වෙන තනිකර අර කුට්ටි ගල් පෞරාණික ගල් දැකලා ඇති. මේ තියෙන කුට්ටි ගල් අපි පිළිවෙලට තව මෙතන ගල් කැලි කීපයක් මදි. දැන් ගල් තියෙනවා. ඒවා යොදාගෙන තන පිටරි ටික ලස්සන පිළිවෙලට හදලා බෝධීන් වහන්සේ ළඟ වටේට කළු ගල් වලින් නිර්මාණය කරගෙන මෙතන ස්වාභාවික විදිහට නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඇතින් ඔයාලට පේනවා හද හරිම ලස්සනට පැහැදිලි. මේ තමයි අපේ හන්තාන කඳු වැටිය. හන්තාන නගිනවා කියලා මෙන්න මේ කන්දේ තමයි අපේ තරුණ අය නගින්නේ. විශේෂයෙන්ම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපි ඉන්න කාලේ එහෙම ෆස්ට් ඉයර් හයික් එකේ එහෙම මේකේ තමයි යන්නේ. මේ හන්තාන කඳු වැටියේ කෙලවර මෙන්න මේ දැන් ස්ක්‍රීන් එකෙන් මේ පේන කොටසට තමයි අපි කියන්නේ ඌරාගල කියලා. හන්තාන ගැන හැමෝම දන්නවා. කොහොඹායක් අංකාරියට පාදක වෙන්නේ පසුබිම් වෙන්නේ හන්තාන කඳු වැටිය. මෙන්න මේ හන්තාන කඳු වැටියේ මෙන්න මේ කොටසට අපි කියනවා ඌරාගල කියලා. මේ කොටස ජනප්‍රවාදවල සඳහන් වෙන විදිහට මලේ රජතුමා ඌරෙකුගේ වේශයක් මවාගෙන එනවා ගන්නෝරුවට ඇවිල්ලා ඊට පස්සේ මහවැලිකංගේ ගොඩ වෙලා මෙන්න මේ කඳු වැටිය තියෙන නැත්තම් මෙතෙන්ට ඇවිල්ලා ඌරා ගලක් බවට පත් වුණා කියලා තමයි ඔය කොහොඹායක් අංකාරියේ ඒ ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. එතකොට ඒ ඌරා ගල් පර්වතයක් බවට පත් වෙච්ච නිසා ඒ ගල් පර්වතයේ ඌරාගල කියලා නම් පට බැඳෙනවා. එතකොට මේ තමයි හන්තානේ ඌරාගල කියන කොටස. එතකොට මේ හන්තාන කඳු වැටියේ මේ තමයි sannivedana කුළුණු ටික තියෙන තැන. ඔයගොල්ලෝ පේරාදෙණිය පිළිමතලාව නුවර කොහේ ඉඳලා බැලුවත් හන්තාන මුදුන හැටියට පේන්නේ මෙන්න මේ කොටස. මේ අපේ සඳගිරි සෑයට ඉදිරියෙන් තියෙන කඳු මුදුන. එතකොට මේ නුවර ඊට පස්සේ කටුගස්තොට පිළිමතලාව පේරාදෙණිය කොහේ ඉඳලා බැලුවත් ගම්පලේ ඉඳලා බැලුවත් මෙන්න මේ සිරිපාද ඉඳලා බැලුවත් මෙන්න මේ ටවර්ස් ටික පේනවා. මේ ටවර්ස් ටික කුරුණෑගල පැත්තටත් පේනවා. උස් භූමි වලට. එතකොට මෙන්න මේ ටවර්ස් ටිකට නැගෙනහිර චූටි කඳු ගැටේ තමයි අපේ සඳගිරි සෑයේ තියෙන්නේ. එතකොට මෙන්න මේ හන්තාන කඳු වැටියේ කෙළවරේ තියෙන ඌරාගල කඳු වැටියේ මෙන්න මේ කෙළවරටම වෙන්න තියෙන මෙන්න මේ චූටි කොටස. මෙන්න මේ උලක් වගේ මට ඇඟිල්ලෙන් පෙන්වන්න බෑ. මම දැන් ගොඩක් zoom කරලා තියෙන්නේ. මෙන්න මේ ඩිස්ප්ලේ එකේ හරි මැදට වෙන්න දැන් පේන කොටසට තමයි අපි කියන්නේ කටුසු කොන්ද කියලා. ඔන්න ඔය පොඩි කොටසක් විතර පෙනුනට මීටර 150ක් විතර දිගයි ඔය කොටස. 150 200ක් විතර. එතකොට අඩි 2ක 2.5ක 3ක විතර පළලකින් යුක්ත ගල් පර්වතයක් තමයි ඔය. මේ පැත්ත අධික බෑවුම්, මෙහා පැත්ත අධික ප්‍රපාතයේ තියෙන්නේ. මොකද්ද? එතකොට මෙන්න මේ හන්තාන කඳු වැටියට නැගෙනහිරින් පිහිටලා තියෙන සඳගිරි මහසෑයේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන ස්ථාන. ඉතින් මෙතන අපි දැන් ගාඩන් එකේ වැඩ පටන්ගෙන තියෙනවා. එතකොට මෙතන අපි ඊයේ සවස් භාගයේ මෙතන මුල්ම කාලේ අපි හිටවපු ලස්සන මල් වැලක් මේකේ තියෙනවා. දාගත්තද වයර් එක?
මේ අපේ නෙල්ලි ගහ මේකේ නෙල්ලි රසට හැදෙනවා බෙහෙත් නෙල්ලි. එතකොට මේකේ මෙන්න මේ රතු පාට මල් පිපෙන මල් වැලක් තියෙනවා. අපි බොහෝ කාලයක් වෙනවා දැන් ඒක හිටවලා ඒකත් අපි ඊයේ වලවල් හාරගෙන ඒකේ අල එහෙම සෑහෙන්න තිබුණා කිලෝ ගාණක්. එතන පොහොර ටික එහෙම දාලා අපි සකස් කරගැනීම ඉවර කරලා තියෙනවා. නෙල්ලි ගහ එහෙම ආරක්ෂිතයි. නෙල්ලි ගහත් බෝධියක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙතන අපි සම්පූර්ණයෙන් තන පිටලි ගහලා ඉදිරි සතියේදී වැඩ ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හොඳයි. වීඩියෝ. එතකොට මෙතන අපි ඊයේ ඔන්න තන පිටලි ටික සකස් කරලා සම්පූර්ණයෙන් මල් පැල සිටුවීම් කටයුතු ඉවර කරගත්ත. මෙතන දාව චූටි වැඩක් තියෙනවා. බොන්සායි පැලයක් වෙනම අපි ගේන්න ලැහැස්ති කරගෙන යනවා. ඒක අපි මේ සතියේ හිටව ගන්න උත්සාහ කරනවා. අන්න ලයිව් වීඩියෝ එකක් යන්නේ. පින්තූරයක් ගන්න. ගමු හඳනවා. කමන්නේ නැහැ මම ලයිව් එක කොහොම යන්න ඕනේ. ස්ටොප් කරොත් ආයේ. නායකයන්ලා කොහේ ඉඳලාද වැඩි? ඔහොම ගන්න. කොහෙද? දෙනියායේ. එහෙමයි. මේ දෙනියායේ ඉඳලා වැඩම කරපු අපේ නායක හඳුනන අන්සරම නායකයන්ගේ පන්සල විහාර හේන දෙනියායේ. විහාර හේන. විහෙර හේන එකක් විහාර හේන තව එකක්. විහෙර හේන මාතර. මාතර. එහෙමයි. ගමු හඳ. හඳන මෙතන හෙවණට ආවනම් පෙනේ නේ. කවුද ෂාන් මල්ලි? චුට්ටක් එන්නෝ මේ ලයිව් එකේ ඉන්නේ. ඔතන මල් පාත්තියට අල්ලන්නකෝ. අපි එහෙම කවන්නේ නැද්ද? හොඳයි. මම ගන්න මං ගන්නද? හා. නැත්නම් අයියට අරන් අයියා මේ හඳුනි ෆොටෝ එකක් අරන් දෙන්න මේකේ. ඔහොම ගන්න. මෙහෙම දාගන්න. මං එන්න ලයිව් එකට කොහොමද චුට්ටක් මල් පාත්තියට මෙතන බෝධි වෙන කරලා. එතකොට අපේ මෙතන තමයි අපේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැනට අපේ දැන් මේ සඳගිරි සෑයට ගොඩ වෙන පියගැට පෙළ අද හොඳින්ම අවුව තියෙන තැනක් සඳගිරි සෑය. මේ සඳගිරි සෑයට නැගගෙන යනකොට දකුණු පසින් මෙන්න බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන. මෙතන චූටි පාරක් තියෙන්නේ. මෙතන යනකොට ඉස්සරහින් බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම දකුණු පස මෙන්න මෙතන බැමි දෙක අතරමැද අපි අර මල් වැල එහෙම තියෙන්නේ මෙතන. ගොඩක් පරණයි. මේ මල් වැලෙන් තමයි මෙන්න මේ මල් හැදෙන්නේ. මම නම් ගැන මොකුත් දන්නේ නැහැ. එතකොට මෙතන අපි තන පිළල් ටික ගහලා පිච්ච පඳුරු ටික එහෙම දැන් හිටවගෙන පොහොර එහෙම දාගෙන යනවා. රෝස පැල ටිකත් හිටවලා ඉවරයි. මෙතන බොන්සායි පැලයක් අපි හිටව ගන්න ඕනේ. ඒ අතර මෙන්න මේ උඩ පැත්තට දැන් නගින්න යන්නේ. බෝගන් විලා ටික එහෙම රෙඩි. එතකොට අපිට මෙතන ඊයේ ඉඳලා මේ මල්ලිලා සෑහෙන උත්සාහයකින් ඉන්නවා මේ වැඩේ කරගන්න බෑනේ මල්ලි. මොකද වෙන්නේ? මොකද්ද කරන්න යන්නේ? අඟලේ බටේ ඔය කොටස නම් මල්ලි මාත් දැම්මා. වයර් ටික අදින්න කවුරු හරි ඉන්න ඕනේ. යනවාද ටික ටික? අය ගන්න ඕනේ නැහැ දාගත්තොත් ඇති මල්ලි. යනවනේ. කොහමද දාගත්තොත් ලොකද මල්ලි සම්මානයක් දෙනවා. ඔය ටික දැම්මගේ සොකට් එක දාන්න ඉතින් තමයි ඊළඟට ප්‍රශ්නේ. ඒකට සොකට් නොදා මල්ලි. මේ බටේ උණු කරලා ඒක ගවන්න. සොකට් දාන්න එපා. එතකොට මෙතන අපි මේ තියෙන්නේ ආජන්ටිනා ශාකය. අපි දැන් මේකෙන් තමා වඳින්න එන අයට පුළුවන් ප්‍රමාණයක් පැල අරගෙන ඉන්න කියලා මතක් කරේ. මේ වෙද්දී පැල යම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ගහ පුරා සම්පූර්ණයෙන් කොළ හැලිලා
සම්පූර්ණයෙන් ගහපුරා කහපාට මල් සීසන් එකේදී පිපෙන ශාකයක් ආජන්ටිනා ශාකය. එතකොට මේ කොටසත් අපි දැන් සම්පූර්ණයෙන් සුද්ධ කරගෙන ඉවරයි. මේ කොටසේ මල් පැල සිටුවීමේ කටයුත්ත අපි අද දවසේ ආරම්භ කරන්න ලැහැස්ති වෙනවා. ඉතින් අද අපි මේකේ වලවල් ටික කපලා හෙට උදේ තනපිඩලි ලෝඩ් ටික එනවා. තනපිඩලි ටිකත් අපි ලස්සනට එලාගෙන බෝධීන් වහන්සේ අවට සහ බෝධීන් වහන්සේගෙන් උඩ කොටස මේ සතියේ වැඩ 100%ක් ඉවර කර ගැනීමේ ඉලක්කයෙන් තමයි වැඩ ටික යන්නේ. ඉතින් මේ වැඩ යනකොට හයස් මල්ලිලා ඉතින් සෑහෙන සාකච්ඡා මෙතන සමීක්ෂණ එහෙම කරමින් සෑහෙන තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා බටේ කොහොම හරි දාන්න තමයි try එක දෙන්නේ. හරි නේද දැන්? අදවත් එහෙම දාලා තියෙන වයර් ටික අයින් කරගන්න ඈ. මෙතනින් බටේ මේගොල්ලෝ ගයිද කියලා අපි බලමු. මේක හවස මම ඔයාලට අප්ඩේට් එක දෙන්නම්. කාණු කපල ඔක්කොම ඉවරයි. සුද්ධ කරලත් ඉවරයි. ඒ ටිකේ මල් පැල හිටවන්න තන පිටලිය එලා ගන්න තියෙන්නේ. ඒ අතර ඒ තැන්වල අපි නඩත්තුවට ඕන කරන වතුර ටික දාගන්න අපි බට ලයින් ටික එලා ගැනීම දැන් කරගෙන යනවා. වතුර කොහෙන්ද කියන ප්‍රශ්නේ ඇති. වතුර වෙනම අපි ලිඳක් හාරලා තියෙන්නේ. ලිඳෙන් තමයි සම්පූර්ණයෙන් ගාඩන් එකට වතුර ගන්නෙ. ඒ වැඩේ යනවා. අනුර හරි නේද? පටන් ගමු එන්න එහෙනම් ඔයයිලා. ඉතින් මේ ටිකේ අපි දැන් මේ ඔක්කොම පිළිවෙලට හදන්න ඕනේ. මේ තියෙන්නේ සඳගිරි සෑයට ඇවිදගෙන යන වටේ පාර. ලස්සනයි. ඉතින් හන්තාන කොහොමද ලස්සනයි. අපි ඉන්න නිසා තවත් ලස්සන වැඩි වෙලා තියෙන්නේ. මේ සඳගිරි සෑයට යන පාර මේ අන්ද රතු එහෙම ලස්සන අපි දැන් කට් කරලා ලස්සන ඩිසයින් ටිකක් කරන්න යන්නේ. හැම පැත්තෙම මල් පිපෙන කාලයක්. එතකොට මේ දවස් ටිකේ සඳගිරි සෑය වඳින්න එන අයගෙන් එකම ඉල්ලීම බෝඩ් එකක් දාලා තින්නේ අපේ කට්ටිය. මොකද මල් පැල දන්සලක් ඉල්ලතලා යන්න පටන් ගත්තා. මෙම භූමියේ ඇති මල් රැගෙන යාමින් වලකින්න කියන බෝඩ් එක දාලා තියෙනවා අපේ අජිත්ලා. මොකද මෙතන අපිට හිටවන්න ගේන මල් පැල ඔක්කොම මෙතන කට්ටිය හිතන්නේ මහා මල් දන්සලක් කියලා. රෝස ටික එහෙම දැක්කම කොහොමද නලියනවනේ. කට්ටිය මල් පැල වලට අත තියන්න පටන් ගත්තා. ඒකත් එක තමයි බෝඩ් එක දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ සඳගිරි සෑය වඳින්න එන සදාවතුන් මේ දවස් ටිකේ අරගෙන ආපු මල් පැල. මේ රෝස එහෙම ඔක්කොම අපි අද හිටවන්න උත්සාහ කරනවා. මේ රෝස පඳුරු ටික රෝස පැල ටික එහෙම ඔක්කොම හිටවලා අද ඉවර කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ මල් පැල ඔක්කොම සඳගිරි සෑය වඳින්න එනකොට සදාවතුන් අරගෙන ආපුවා. ඉතින් ඉදිරියේදීත් සඳගිරි සෑය වඳින්න එන හැමෝටම මතක් කරන්නේ වෙන කිසිවක් අවශ්‍ය නැහැ. පුළුවන් අය රෝස, ආජන්ටිනා, රොබරෝසියා, ජකරැන්ඩා කියන මල් වර්ග විතරයි අපිට මේ වෙලාවේ ඕනේ. රෝස, රොබරෝසියා, බෝගන්විලා, ආජන්ටිනා, ජකරැන්ඩා කියන මල් වර්ග තමයි මේ ටික අපිට අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ විහාර මන්දිරයට යන පාරේ ගොඩ ගහලා තියෙන මල් තවානකටත් වඩා දැන් අපේ තියෙන හැමතැනම මල් ගොඩ ගහලා මේ ඔක්කොම සඳගිරි සෑය වඳින්න එන සදහවතුන් අරගෙන ආපු මල් පැල. ඉතින් සඳගිරි සෑය වන්දනා කරන්න එන ඔබ ඉදිරියේදී දැන් වෙසක් සමය ආරම්භ වෙනවා. සඳගිරි සෑය වන්දනා කරන්න එනකොට මේ කියපු මල් වර්ග වලින් රෝස නම් එකම පාටක්. පුළුවන් තරම් පඳුරු හොඳට ගහලා මල් හැදෙන වර්ග ගේන්න. ඒ වගේම එකම පාටක්. රෝස හරි තද රතු ඒ වගේ කල එකක් තියෙන ඒ වගේ ඉන්න සුදුත් කමක් නැහැ. නමුත් කහ පාට, රතු පාට, රෝස පාට වගේ රෝස මල් වර්ග තියෙන මල් පැල ගේන්න. එතකොට රොබරෝසියා ගෙනාවත් එකම පාටකින් ගේන්න තද පාටින්. ජකරන්න කොහොමද නිල් පාට දම් පාටයි. ඊට පස්සේ ආජන්ටිනා කොහොමද කහ පාටයි. එකම මල් ඒ ඔබ ගේනවා නම් මල් වර්ග ආජන්ටිනා 2යි රෝස 2යි එහෙම ගේන්න එපා. ගේනවා නම් එකම වර්ගයකින් මල් පැල 10ක් ගේනවා නම් ආජන්ටිනා වලින් 10ක් ගේන්න. නැත්නම් ජකරන්න 10ක් ගේන්න. රෝස මල් පැල 10ක් ගේන්න. ඒ වගේ ගේනේවත් රෝස වුණත් පාට එපා. එකම පාටකින් මල් පැල වර්ග අරගෙන එන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. අපි පොසොන් පෝය වෙනකොට කොහොම හරි උත්සාහ කරනවා සම්පූර්ණයෙන් මල් පැල සිටුවීමේ කටයුත්ත 100%ක් කොහොම හරි ඉවර කරගන්න. එතකොට මේ මල් පැල සිටුවීමේ කටයුත්තට කැමති අයට ශ්‍රමයෙන් දායක වෙන්න එන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අතර නායකහම. ඔන්න අපේ නායකහම බැලුවා නේද? චිත්‍ර ඇඳගෙන යනවා දැන්. මේ ඇසළු පොයේ වෙද්දි ඉවර කරනවා. අද දැන් පිළිම වහන්සේගේ කටයුත්තක් දැන් වෙනම යනවා. ඊට පස්සේ චිත්‍ර ඇඳීමයි පිළිම වහන්සේගේ කටයුත්ත එහෙමයි. එහෙමයි. එහෙමයි නේද? මාතරමද? දෙනියයි. දෙනියයි. අම්මන්ද?
අපි බලන්නේ නැහැ. අද මේ දළදා වන්දනා කරන්න වඩින හාමුදුරුවරු නායක හාමුදුරුවරු මම හිතන්නේ මේ දවස් ටිකේම හන්තාන්න වැඩියෙන්ම හාමුදුරුවරු වැඩම කරපු දවස් ටික තමයි මේ දවස් ටික දළදා වහන්සේ වන්දනා කරන්න අතිඋතුම් දළදා මැදුරට රැස් වෙන අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම ස්වාමීන් වහන්සේලා පොදු මේ එතකොට අපි නායකයන් මේ මහනුවර නිසා මහනුවර යුගයේ ක්‍රමයටම තමයි චිත්‍ර ඇඳගෙන යන්නේ එහෙමයි. මේ විහාරේ තියෙන ඕමයි. එහෙමද නායකයන්? ඔව් මේ දැන් අවුරුදු 200ක් විතර මගේ පරණයි. එහෙමයි. මේ මැටි විත්තියේ ඇඳලා තියෙනවා. මැටි විත්තියේ. ඔව් දැන් අර මේ ප්‍රධාන උඩුවස්ස දිරලා පුරාවිද්‍යාලයේ හිල ගලවන්න එපා. ඒක ගැලෙව්වොත් තිත්ත ටික තේරම කඩනවා. අපි බලන්න ඉන්න නායකයන්. යන කලින් නම්බර එක මම ටක් ගාලා එන්න නායකයන්. මේ තමයි අපේ දැන් ඔන්න චිත්‍ර ඇඳීමේ කටයුත්තේ අපි එක පැත්තක් මේ වෙනකොට සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. මේ පැත්ත ඔන්න සම්පූර්ණයෙන් චිත්‍ර ඇඳීම් කටයුතු ඉවර කරලා තියෙන්නේ. තව චූටි චූටි ෆිනිෂින් වැඩ ටිකක් විතරයි කරගන්න තියෙන්නේ. ඒ අතර ඔන්න වම්පස බිත්තියේ චිත්‍ර ඇඳීමේ කටයුතු තිලින මල්ලි කරගෙන යනවා. තිලින වැඩේ යනවනේ. වෙසක් වෙද්දි මේ පැත්ත ඉවරයිද? අප්‍රේල් අවසාන වෙද්දි? අද 23යි. පුළුවන් නේ? හරි ඔන්න තිලින මල්ලි අපිට තියෙන ඕමනාවටත් අර තිලිනට හදිසි ඉවර කරන්න ටක් ගාලා මේ පැත්ත තව 3න් එකක් විතර වැඩ ඉවර කරලා තියෙන්නේ. ඒත් තව දවස් 8ක් ඇතුළත මේ පැත්තේ වැඩත් තිලින මල්ලි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට චිත්‍ර ඇඳීම් කටයුත්තත් අපි කරගෙන යනවා. ඒ අනුව අපි මේ අවුරුද්දේ ඇසළ පොයට තමයි අපි අපේ වාර්ෂික ප්‍රධාන පින්කම කරන්නේ. හැම අවුරුද්දකම ටීවී දෙරණ පෝදා සජීවී විකාශයේ සහිතව තරුණ තරුණියන් දහස් ගණනක් සීල සමාදානයේ යොදවමින් සඳගිරිසෑයේ ඇසළ පොහෝදා විශේෂ පින්කම් මාලාව පැවැත්වෙනවා. ඉතින් ඇසළ පොයේ දවසේ සම්පූර්ණයෙන් විහාර මන්දිරයේ චිත්‍ර ඇඳීම් කටයුතු ඒ වෙනකොට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහින් පිළිම වහන්සේගේ නෙලීම් කටයුතු දැන් ලස්සනට පිළිවෙලට මේ වෙලාවේ ඉවර කරගෙන යනවා. පිළිම වහන්සේ නිරාවරණය කිරීමත් අපි ඇසළ පොයට සිද්ධ කරනවා. විහාර මන්දිරයේ චිත්‍ර ඇඳලා විහාරයේ විවෘත කිරීම මේ ආදී සියලු කටයුතු අපි ඇසළ පොයට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව විහාර මන්දිරයේ අපිට තියෙන්නේ චිත්‍ර ඇඳීම, පිළිම වහන්සේ නෙලීම, ඊට පස්සේ ප්‍රධාන උළුවස්ස සහිත දොර නිර්මාණය සහ පොළවේ කළුගල් ලෑලි ඇතිරීම කියන කටයුතු තමයි ඉවර කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙන විට චිත්‍ර ඇඳීමේ කටයුත්ත ලස්සනට කරගෙන යනවා. පිළිම වහන්සේට අවශ්‍ය කරන සම්පූර්ණ දායකත්වයේ මීට අවුරුදු 4කට විතර කලින් තමයි හම්බුනේ. පිළිම වහන්සේ නෙලීමේ කටයුත්ත දැන් කරගෙන යනවා. චිත්‍ර ඇඳීමේ කටයුත්ත දැන් කරගෙන යනවා. කැමති අයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ චිත්‍ර අඳින තිල්න මල්ලිගේ ගෙවීම් කටයුතු වෙනුවෙන් කැමති අයට ඔබේ පරිත්‍යාගයේ දායකත්වයේ මේ චිත්‍ර ඇඳීම වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සඳගිරිසෑයේ පොළවේ ගල් ලෑලි ඇතිරීමේ කටයුත්ත අපි දැන් කරගෙන යනවා. අඩියක් දිග, අඩි 2ක් දිග, අඩියක් පළල, මිලිමීටර් 25ක් අඟලක් විතර ඝනකම තියෙන දෙනියායේ ගලක් නෑ ගහන එක. දෙනියායේ ගලක් තමයි පළල වෙනම ගේන්නේ. එතකොට අඩිය 2 ප්‍රමාණය වර්ග අඩි 2ක දායකත්වය රුපියල් 2000ක් වෙනවා. ඒ ගල් පුවරුවක කැමති අයට පුළුවන් අයට කළු ගල් ලෑලි හැකි ප්‍රමාණයක් සඳහා ඔබේ පරිත්‍යාගය එකතු කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මල් සිටුවීමේ කටයුත්ත වෙනුවෙන් සඳගිරිසෑය වඳින්න එනකොට රෝස, රොබරෝසියා, ආජන්ටිනා, බෝගන්විලා, ජැකරැන්ඩා ආදී මල් වර්ග පුළුවන් අය අරගෙන එන්න කියලා මතක් කරන ගමන් කැමති අය මල් පැල වෙනුවෙන් මල් පැල අරගෙන එන්න බැරි අයට මල් පැල 100ක් හෝ කැමති ප්‍රමාණයට ආධාර උපකාර කරන්න පුළුවන්. ඒ වගේම මල් පැල හිටවන්න පුළුවන් අය කැමති අය ශ්‍රම දාන සඳහාත් සඳගිරිසෑයට එන්න කියලා ආරාධනා කරනවා. මේ හැම පණිවිඩයකටම මාව සම්බන්ධ කරගන්න පුළුවන් පහසුම ක්‍රමේ 07114 96 20 50 මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. එහෙමනම් මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.